තෙරුවන් සරණයි හිරුෂ හස්තරේකා සම්බන්ධලා ඉන්න ඔයගොල්ලෝ සියලු දෙනාටම අද අපි කතා කරන්නේ මේෂ ලග්නය ගැන. මේෂ ලග්නයෙන් උපන් ඔබ එඩිතර කඩිසර ක්‍රියාශීලී කෙනෙක් වෙනවා. ඕනම දෙයක් කරගෙන ඉදිරියට යන්න දක්ෂ කෙනෙක් කරනවා. ඒ වගේම කැපිපෙනීමේ ආශාව ඇති කෙනෙක් වෙනවා. ඒ වගේම තමා ආශා කරන දේ කෙසේ හෝ ලබා ගැනීමට උත්සාහ කරන කෙනෙක් කරනවා. කිසිවෙකුට යටත් වීමට සූදානමක් නැත. ඒ වගේම තමාගේ ටාගට් එක මොන තරම් කටුක වුණත් තමාගේ ගමනාන්තේනයි යනවා. ඒ වගේම වාහන, ව්‍යාපාර, ගේ දොර ඉඩකඩම් ඔය වගේ දේවල් ලබා ගැනීමට දක්ෂ ඔබ ඕනම දෙයක් කරන්න, ඔබගේ ජීවිත ගමනාන්තය අති සාර්ථක කරගන්න ඔබ සෑහෙන්න උනන්දුව තියෙන කෙනෙක්. ඉතින් ඒ වගේම ඔබට ඉඩකඩම් හිමි වෙනවා, වාහන හිමි වෙනවා. ඒ වගේම විදේශ රටවල් වල සේවය කරන්න වාසනාව හිමි වෙනවා. ඔබ උපතේ ඉඳන්ම සෙම්පති කෙනෙක් වගේ කෙනෙක්. ඉතින් ඔබට අපි බලමු කොහොමද 2026 කතා කරලා නම් තියෙනවා. 2026 වර්ෂයේ ඔබට ධනය නිහඬව ඉඳලා එක තැනක ඉඳලා ආයෝජනය කරන්න පිහිට ඇති වෙනවා. ඒ වගේම ඉගෙන ගන්න කටයුතු හොඳින් කටයුතු වෙනවා. ඒ වගේම පිනට දහමට ලැබී වෙනවා. ඒ වගේම වෙනදාට වඩා වෙනස් විදියට හිතලා හරිම විදිහේ තීරණ අරගෙන කටයුතු කරන්න පෙළඹෙනවා. ඒ වගේම 2026 4වෙනි මාසයේ අප්‍රේල් මාසයේ ඉඳන් ඔබගේ ජීවිතේ බොහෝ දේවල් වෙනස් වෙනවා. ගේ දොර හදනවා, විවාහ වෙලා නැති අය විවාහ වෙනවා, විදේශ වරම් හිමි වෙන්න හිටපු අය විදේශ වරම් හිමි වෙනවා. ඒ වගේම හොඳ ගමනක් යන්න පුළුවන්. ඉතින් අපි බලමු 2026 වර්ෂයේ ඔබගේ ඉදිරි ගමන කොහොමද අති සාර්ථකයි. පින දහමට ලැබී වෙනදාට වඩා කරන කියන කටයුතු හොඳ සිහිබුද්ධියෙන් කරයි. ඉතින් තෙරුවන් සරණයි. අපි ඊළඟ ලග්නයේ සම්බන්ධ වෙමු.